අද ප්‍රවෘත්ති එක්සත් ජනපදයේ ඉරානය සමග ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. හෝමෝස් සමුද්‍ර සංධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා ඇමරිකානු හමුදා යෙදවීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. මෙම නව සමුද්‍රීය මෙහෙයුම ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් ලෙස නම් කර ඇති අතර අබහිරේ හේතුවෙන් සිර වී ඇති ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවෙමින් පවතින නෞකාවලට කාර්ය මණ්ඩල වෙනුවෙන් කරන ලද මානුෂීය මැදිහත්වීමක් ලෙස ඔහු මෙය හඳුන්වා ඇත. අපි එම නෞකා සහ කාර්ය මණ්ඩල ආරක්ෂිතව සමුද්‍ර සංධියෙන් පිටතට ගැනීමට උපරිම උත්සාහයක් ගන්නවා. ප්‍රදේශයේ නාවික ගමනාගමනයට ආරක්ෂිත වන තෙක් ඔවුන් නැවත නොපෙනෙන බව සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබෙනවා යනුවෙන් ට්‍රම්ප් සිය ට්‍රූත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. ට්‍රම්ප්ගේ මෙම නිවේදනය සමග ලෝක වෙළඳපොලේ බොළතෙල් මිල පහත වැටී ඇත. කෙසේ වෙතත් ඉරානය සඳහන් කරන්නේ හෝමෝස් සමුද්‍ර සංධියේ නව සමුද්‍රීය පාලන ක්‍රමය සිදු කරන ඕනෑම ඇමරිකානු මැදිහත්වීමක් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවයි. මීට පෙර ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශ ඉස්මායිල් බාකේ පැවසුවේ යුද්ධය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ කරුණු 14ක් සැලසුමක ඉදිරිපත් කර ඇති බවත් පාකිස්තාන මධ්‍යස්ථකරුවන් හරහා වොෂින්ටනය දැනටමත් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත්ය.